මේ වටකොට පූජපිටියේ වටකොට ඉඳන් 607 අංකුපුර පාර යල්ලේකඩේ ප්‍රදේශයෙන් 607 අංකුපුර පාරට ගමන් කරන්න පුළුවන් මාර්ගයේ ගමන් කරද්දී අතරමැද ස්ථානය මේ හරිය හැමෝම දන්න මේ හරිය ලස්සනයි. ටිකක් දුරට මේ ලස්සන මේ සුන්දර දර්ශනයක් තියෙනවා. ඉතින් අද නැවතත් මේ මහනුවර ප්‍රදේශයේ වැහි බර තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම මේ මාර්ගයේ මේ ඇල්ලේකඩේ ප්‍රදේශයට ගමන් කරද්දී මෙන්න මේ වගේ ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානය ගැන තමයි මම වැඩිපුරම අවධානය ලං කරන්න ගියේ. මේ ස්ථානයේ ප්‍රදේශයේ සුන්දරත්වයත් එක්කම මෙන්න මේ මාර්ගයේ මේ ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානය යම් ආකාරයේ සුළු මට්ටමේ නායෑමකට ලක් වෙලා තියෙනවා. සුළු මට්ටමේ කියන්නත් බෑ. මෙන්න මේ වගේ සාමාන්‍ය මේකේ පහළට අඩි 50ක් විතර පහළට මෙන්න මේ ස්ථානෙන් කඩන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් තවදුර තාම මේ මාර්ගයට හානියක් වෙලා නැහැ. නමුත් මාර්ගයේ ඉඳන් සමන අඩියක එකමාරක සීමාවක් දක්වා මේ මාර්ගයේ ගොඩක් වෙලාවට අංකුපුර ගල්හින්න ප්‍රදේශයේ ඉඳන් අලවතුගොඩට යද්දි මේ වටකොට ධර්මරතනාරාම විහාරස්ථානයේ ගාවින් වමට හැරිලා යන පාර මේකේ ගොඩක් දුරට මේ මාතලේ අලවතුගොඩ පැත්තට යන කට්ටිය ගමන් පහසුකම් සලසා ගන්නවා. ඒ වගේම විශේෂයෙන් ඇල්ලේකඩේ වගේ ප්‍රදේශවල ඉඳන් පූජාපිටිය දක්වා ගමන් කරන කට්ටිය ඒ වගේ මේ ගමන් කරන වාහනවල ඉතින් ඉදිරියේදී මේ ස්ථානය සංරක්ෂණය කිරීමකට ලක් නොකරොත් විශේෂයෙන් මේ මාර්ගය කඩාගෙන පහළට නායෑමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකේ නිසා මේ මාර්ගයේ මෙන්න මේ නායයන්ට ඉඩ තියෙන ස්ථානය යම් ආකාරයක සංරක්ෂණය කිරීමක් සිදු කිරීමේ හැකියාව තියෙනවා හොඳයි. නැත්නම් මේ සම්පූර්ණ මාර්ගයේම මේ නායෑමකට ලක් වුණොත් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. මේ ස්ථානය සාමාන්‍යයෙන් පහළම ස්ථානයට අඩි 50ක් විතර පහළට උසයි මේ පල්ලම. ඉතින් මේ ස්ථානයන් සංරක්ෂණය කරගන්න සුදුසු කරගත යුතු ස්ථානයක්. අනිවාර්යෙන් මම දැක්කා මේ විවිධ පුද්ගලයෝ විවිධ අදහස් දක්වලා තිබුණා. විශේෂයෙන් මේ සැවැන්දරා ශාකය වගේ හිටවලා මේ මුල් අල්ලන ශාකය නැත්නම් මේ යකඩ මරන් කියලා මේ ශාකයක් තියෙනවා. අන්න ඒ වගේ ශාක හිටවල සංරක්ෂණය කර ගැනීමේ හැකියාව ගැන අදහස් දක්වලා තිබුණා. නමුත් මේ ගැන මේ නිසි ක්‍රමවේදයකට සංරක්ෂණය මේ මාර්ගයේ සංරක්ෂණය නොකළොත් ඉදිරියේදී මේ මාර්ගයේ මෙන්න මේ ස්ථානයෙන් ගිලා බැසීමට හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම නැවත මේ ගොඩ ගන්න ලේසි වෙන්නේ නැහැ. මොකද මේ මාර්ගයෙන් ඉහළ ප්‍රදේශෙත් තරමක අඩි 15ක් 20ක වගේ ඇල්ලක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක සංරක්ෂණය කරගන්න ලේසි වෙන්නේ නැහැ මේ මාර්ගේ ගිලා බැස්සොත්. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනට මේ කොටස සංරක්ෂණය කරගන්න එක තමයි සුදුසු. මේ තේ වතු තියෙන වටේ පිටේම මේක ගිලා බහින්න කලින් මොකක් හරි අනතුරුදායක තත්යකට එන්න කලින් නැත්තම් මේකේ සාමාන්‍යයෙන් වාහනයක යන කෙනාට මේ ස්ථානයේ අනතුරු ලොකුවට පේන්නේ නැහැ. ඉතින් මේ තවදුරටත් තියෙන මේ වර්ෂාපතනයත් එක්ක නැත්තම් මේ ඉදිරියේදී මේ ස්ථානයේ වුණත් අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තිබුණ පහුගිය කාලේදී අපි දැක්ක යම් සිදුවීම් එක්ක බලද්දී ඉතින් මේකේ වාහන ගමන් කරනවා. මේ සමහර වෙලාවට රෑ කාලේ වුණත් රාත්‍රී කාලේ වුණත් වාහන ගමන් කරනවා. ඒක නිසා හොඳම දේ තමයි මේ ස්ථානය පුළුවන් තරම් මේ ඉක්මනින් සංරක්ෂණය කරගන්න එක. ඒකට නිසි ක්‍රියාමාර්ග මේ කියන්නේ පරීක්ෂාවට නිසි පරීක්ෂාවකට ලක් කරලා සංරක්ෂණය කිරීම නොකළොත් මේ මාර්ග සීමාවට මාර්ගයේ කෙළවරේ ඉඳන් සාමාන්‍ය අඩියක් හෝ එකමාරක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේක මේ ඊටමත් ඉක්මනින් සංරක්ෂණය කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕන. නැත්නම් මේ මාර්ගය අනිවාර්යයෙන් මේ පාර ගිලා බැසීමට ලක්වීමට මේ වැඩි ඉඩ ප්‍රස්තාවක් තියෙනවා.
ඒක නිසා මේ මාර්ගය ඉතාමත් ඉක්මනට සංරක්ෂණය කරගන්න එක තමයි අපේ හැමෝගෙම වගකීම. ඒක නිසා මේ ගැන අවධානයට ලක් කරලා මේකට නිසි ක්‍රියාමාර්ග ගන්නවා නම් හොඳයි. බොහොම ස්තුතියි. ජය වේවා.